හායි ළමයි නෙතුවට්ටු YouTube channel එකට ඔයගොල්ලන්ගේ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා like එකක් දාලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා බිල්ල හරි ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ කළුතර බෝධියට ගියපු වෙලාවේ වීඩියෝ එකක් ගත්තේ පොසොන් පොහොය දවසේ. live එක කරලාවිල්ලා මම නෙතුවා channel එකේදී live එක කරලාවිල්ලා තමයි ඔය ගියේ. එතකොට ගෙදරින් යනකොට 5යි ගානට විතර ඇති. ඊට පස්සේ බස් එහෙම තිබ්බේ නැහැ කළුතරට යන්න. ඉතින් ගොඩාක් වෙලා පාරේ ඉන්න උනා. කළුතරට එච්චර දුර නැහැ අපිට. ඒ වුණාට ඉතින් දන්නවනේ ඉතින් පොහොය දවසකට ඉතින් චුට්ටක් අමාරුයි කියලා විල්ලා. ඊට පස්සේ කොහොම හරි ඔයාලට වීඩියෝ එකක් කරනවා කියලා හිතාගෙන මම වීඩියෝස් ගත්තේ නිකන් ආසාවට ගත්තු ටිකක් තමයි ඔය තියෙන්නේ. ලොකුවට කියන්න තේරෙන්නේ නැහැ. ලස්සනයිද කියලා විල්ලා කියාගෙන යන්න. මායි අම්මයි නංගි කී ඉතින් ගොඩක් රෑ වෙනකල් ඉන්න බැහැනේ. ඔයාලා ලස්සනට වීඩියෝ කරන්න මට තේරෙන්නේ නැහැ. මම ලස්සන ෆොටෝ එකක් නම් ගෙවුවයි කියලා විල්ලා හිතනවා. අර දැන් පහුවෙන්නේ නැති මම හිතන්නේ. උඩමළුව පේන විදිහට පහළ ඉඳන් චෛත්‍ය දෙකක් විදිහට වැදිලා තියෙන එතන ෆොටෝ එක ලස්සනයි කියලා හිතනවා. සමහර විට ඔයගොල්ලෝ කළුතර බෝධියට ඇවිත් ඇති. සමහර විට ඔයගොල්ලෝ ඇවිල්ලා නැතුව ඇති. ඉතින් මාත් වැඩි රැහැට කළුතර බෝධියට යන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ රැහැට අපි ගිහිල්ලා වැඩිය නැහැ. ඉතින් ලස්සනයිද කියලා කියන්න. ඔයාලට හිතෙන දේත් කියාගෙන යන්න. මං ගොඩක් අය නෙතු ආර්ට් channel එකේදී කියනවා නංගිව පෙන්නන්න මල්ලිව පෙන්නන්න කියලා විලි. ඉතින් ඕකේ ඉන්නවා අපේ නංගි ෆොටෝ එකක් තියෙනවා. අම්මයි මායි නංගි ඉන්න ෆොටෝ එකක් අන්තිමට දානවා මම. ඉතින් ලස්සනයිද කියලා කියන්නකෝ අපේ නංගි. අම්මයි මං නම් ඇති තෙමිලවිල්ල කුකුල් පෙටියෙක් වගේ. මොකද මාව තෙමුණා. මාවයි නංගිවයි තෙමුණා මේ බෝධිය වටේ පැන් කල අරගෙන යන්න ගිහිල්ලා ඒ වෙලේ වැස්සා. ඉතින් පැන් කල දානකොට එහෙම මෙන්න බැහැනේ. අපි දෙන්න ඉතින් තෙමුණත් ඉතින් දාලා විල තමයි ආවේ. තොරන් බලන්න ගියේ නැහැ මම. අපේ මල්ලි එදාම පොය දවසේම ගියා බේරුවල. ඉතින් ඒ පැත්තේදී එයා බලපු තොරන් වල ෆොටෝස් 5ක් ඇති. ඒ කියන්නේ තොරන් 5ක ෆොටෝස් දාලා තියෙනවා මම අන්තිමට වීඩියෝ එකේ. ඉතින් ගොල්ලෝ හොඳයිද කියලා කියන්න. අපි කෝච්චියේ තමයි ආවේ ගෙදර. මොකද බස් තිබ්බේ නැහැ. ලස්සනයිද කියලා කියන්නකෝ වීඩියෝ එක. ඔයාලා හිතන දේ කියන්න. මට ලස්සනට වීඩියෝ කරන්න තාම තේරෙන්නේ නැහැ. අපි ඉස්සරහට බලමු. ඔන්න ඉතින් හැමෝම අහනවනේ ගියේ නැද්ද කියලා විලි ඉතින් ගියා. ගියාට අර පොඩි දන්සලක් මම කෑවිලා. ඉතින් අපි යන ටයිම් එකේ එහෙම තිබ්බේ නැහැ. ඊට මං ගෙදර එන්න ඕන නිසා දන්සල් තිබ්බට පෝලින් වල ඉඳගෙන එන්න බැහැනේ. අම්මයි මායි නංගිනේ. රැහැ වෙලා වාහනයක් නැති නිසා අපි එහෙමම ආවා. ඔය තියෙන තොරන් ටික ලස්සන තොරණ කීවෙනි එකද කියලා විල කියාගෙන යමු. subscribe කරලා නැත්නම් subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න.